Hello everyone. ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube family එකට. ඉතින් ඔන්න තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා මගේ YouTube family එකට එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම අද මේ චූටි වීඩියෝ එක අරගෙන ආවේ විශේෂයෙන්ම O level කරලා ඉන්න නංගිලා මල්ලා වෙනුවෙන්. ඉතින් ඔයාලා සමහර අය හිත ඇති මම මොකද ඉස්සරහට කරන්න කියලා. මම මොනවාද A levels වලට කරන්න කියලා. ඉතින් ඒ අයට මට තේරෙන විදියට ඉතින් කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම O level කරේ 2014 දැන් ගොඩක් කල්. ඉතින් එතකොට මමත් O level කරලා කියන්නේ මම සාමාන්‍යයෙන් O level වලට ටිකක් හොඳට වැඩ කරා. ඒ කියන්නේ ඒ 9ක මට්ටමේ හිටියා ඇත්තටම කිව්වොත්. ඉතින් එතකොට මැත්ස් එහෙම ටිකක් හොඳට පුළුවන්. ක්ලාසස් වල එහෙම හොඳට ලකුණු තිබුණා. ඉස්කෝලේ හොඳට ලකුණු තිබුණා. ඉතින් සයන්ස් එහෙමත් පුළුවන්. ඉතින් එතකොට මට හිතා ගන්න බැරුව තිබුණේ මම මැත්ස් තෝරගන්නවද බයෝ තෝරගන්නවද කියලා A level කරන්න. ඉතින් එතකොට මම ගොඩක් මම කල්පනා කරා මොකද්ද කරන්න එහෙම කියලා. ඉතින් අර මැත්ස් වලට හොඳට ලකුණු තියෙනකොට මැත්ස් ක්ලාස් එහෙම ගියපු සර්ලායි කට්ටිය එහෙම කිව්වා. ඉතින් මට මැත්ස් කරන්න කියලා. ඉතින් මගේ යාළුවෝත් මැත්ස් කරද්දි මට ආස හිතුණා මැත්ස් කරන්න. ඒ වුණාට අර පොඩි කාලේ ඉඳන් ડોක්ටර් කෙනෙක් වෙන්න ආසාව තිබුණ නිසා තමයි මම ඇත්තටම බයෝ තෝරගත්තේ. බයෝ වලටත් ආසයි. ඉතින් ඒ වුණාට අර දෙකම පුළුවන් නිසා මට හිතා ගන්න බෑ ඇත්තටම මොකද්ද කරන්න කියලා දවසල. ඉතින් මෙතනත් ඇති සමහර විට දැනටමත් ඇති සමහර අය එහෙම හරියට තාම ඩිසිෂන් එකක් ගන්න බැරිව. ඉතින් එයාලට තමයි මම මේ චුටි වීඩියෝ එක අරගෙන ආවේ. මම කියන්නේ ඔයාලා දක්ෂ ඇති සබ්ජෙක්ට් එකකට. ඉතින් ඔයාලා දක්ෂ සබ්ජෙක්ට් එකයි දක්ෂතාවය 90යි දක්ෂතාවයත් අතරම තියෙන්න ඕනේ A level කරද්දී. හැබැයි මෙහෙමයි අර දක්ෂතාවය කියන්නේ අර O level වලට හරියට වැඩ කරේ නැතත් A level වලට මහන්සි වෙලා එක ફોකස් එකක් ඇතිව අර ඔයා O level වගේ නෙමෙයි නැතුව අර හොඳ ફોකස් එකක් හදාගෙන ඊට පස්සේ හොඳට මහන්සි වෙලා වැඩ කරනවා නම් ඇත්තටම O level වලට වඩා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් A levels වලදී. අර O level රිසල්ට් මත A levels ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඇත්තම කතාව ඒක තමයි. කියන්නේ සමහර O level හොඳ රිසල්ට්ස් ගත්තු අය ඉන්න පුළුවන්. A level හොඳ රිසල්ට් එකක් ගන්න බැරි අය. ඒ කියන්නේ සමහර අය ඉන්න පුළුවන් O level A9ක් අරගෙන නැත්තුව. ඒ කියන්නේ ඒ 4ක් 5ක් තියෙද්දි සමහර වෙලාවට බයෝ මැත්ස් කරලා එහෙම අර හොඳ මේ රෑන්ක් එකක් දාලා මෙඩිසින් ඉන්ජිනියරින් ගියපු අය ඇති ඇත්තටම. හැබැයි ඒකට හොඳ ෆෝකස් එකක් තියෙන්න ඕන, හොඳ අධිෂ්ඨානයක් තියෙන්න ඕන, හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. අර හොඳට වැඩ කරන්න ඕනේ. කියන්නේ හොඳ ටාගට් එකක් ඇතිව මම මේක කොහොම හරි කරනවමයි කියලා හිතාගෙන මුලින් ඉඳන්ම හොඳට වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් ඇත්තටම O level රිසල්ට් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ A level කියන දේ. හැම එකක්ම එහෙම තමයි. ඉතින් අර දැන් A level හොඳට කරගත්තු කෙනෙක්නුත් කැම්පස් ගිහිල්ලා අතරම අනා ගන්න වෙලාවල් තියෙන්න පුළුවන් ඕන තරම්. ඒ කියන්නේ A level first try එකෙන් හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් එන කෙනා සමහර වෙලාවට අර කැම්පස් එකේ රෑන්කින් වල ගත්තම අන්තිම හරිය ඉන්න පුළුවන්. එහෙම වෙලාවල් තියෙනවා. ඒ කලින් රිසල්ට්ස් මත කොයි වෙලාවකවත් ඉස්සරහා දේවල් තීරණය වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඉස්සරහා දේවල් තීරණය වෙන්නේ අපි ඒකට වැඩ කරන්නේ කොහොමද කියන එක මත. ඉතින් මම කියන්නේ O level වල ඔයාලා වැඩ කරපු විදිය මත ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ A level කියන එක. හැබැයි අර ගොඩක් වෙලාවට කියනවානේ බයෝ වලට මැත්ස් වලට හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕනේ කියලා බයෝ මැත්ස් කරන්න නම් ඒකත් චුටක් ඇත්ත. ඉස්කෝලේ වලට එහෙම ගනිද්දී ක්ලාස් එහෙම තෝරගනිද්දී මේ අර සාමාන්‍යයෙන් එහෙම රිසල්ට්ස් බලනවා තමයි. ඉතින් එතකොට ඔයාලට අර ආසාව තිබුණත් අර කොමර්ස් ආර්ට්ස් වගේ විෂයක් කරන්න වෙනවා. ඉතින් එහෙම වෙලාවල් තියෙනවා. මම කියන්නේ එහෙම නෙමෙයි. අර දැන් ඔයාලට පුළුවන්කම තියෙද්දිත් ඔයාලා සැකෙන් නම් ඉන්නේ ඔයාලට කරගන්න බැරි වෙයි. මම O level කාලේ මෙහෙමයි කරේ. ඔයාලට දැන් A level වලට මෙහෙම තෝරගත්තොත් මෙහෙම කරගන්න බැරි වෙයි කියලා. එහෙම අර බයෙන් වගේ ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඒ ගැන චුට්ටක්වත් හිතන්න එපා. O level වැඩ කරපු විදිය මත A level results ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයාලා එහෙම අර කැමති සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් බයෝද මැත්ස්ද කියලා අදාළ නැහැ. එතකොට ඔයාලා අර ආස සබ්ජෙක්ට් එක තෝරගෙන අර හොඳ ක්ලාසස් ටිකක් තෝරගෙන මම හැමදාම කියනවා වගේ ඔයාලා හොඳ ફોකස් එකක් ඇතුව වැඩ කරන්න ඕන. ඔයාලා බයෝ තෝරගන්නවා නම් මුලින් ඉඳන්ම මම කොහොම හරි මෙඩිසින් යනවා කියලා හිතාගෙන
මුලින් ඉඳන්ම හොඳට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අර අමාරුයි. ඇත්තටම අමාරුයි. A level වලට ගියාම තේරෙනවා O level වගේ නෙමෙයි. A level class යන්න ගද්දි තේරෙනවා O level වගේ නෙමෙයි. ගොඩක් අමාරුයි. ගොඩක් මහන්සි වෙන්න වෙනවා. දැන් O level නම් සාමාන්‍ය flow එකකින් ගියාම ලොකුවට පාඩම් කරේ නැතත් සාමාන්‍ය හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හැබැයි A level එහෙම නෙමෙයි. ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. දවසට හොඳ පැය ගාණක් වැඩ කරන්න ඕනේ. හොඳ ફોකස් එකක් ඇතුව වැඩ කරන්න ඕනේ. එහෙමම වැඩ කරලා පේපර්ස් කරලා තමයි ඉතින් A level හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ඔයාලා තෝරගන්න සබ්ජෙක්ට් එක මොකක් වුණත් ඇත්තටම O level රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ගොඩක් අය අහන දෙයක් තමයි O level රිසල්ට් එක අඩු වුණොත් මට මේක කරගන්න බැරි වෙයි කියන එක. ඇත්තටම දැන් කොමර්ස් ආර්ට්ස් කරන්න ගියත් මම කියන්නේ O level රිසල්ට් එක අඩු එකක් උනාට අර ඒ සබ්ජෙක්ට් එකට ඔයා කොච්චර මහන්සි වෙනවද කොච්චර හොඳට ඔයා කැප වෙලා වැඩ කරනවද කියන එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. කියන්නේ අර O level රිසල්ට් සමහරට ඒ නැතුව තියෙන O level රිසල්ට් එකක් දාලා කොමර්ස් ආර්ට්ස් කරන්න යන ළමයා හොඳට පාඩම් කරලා ඒවයි හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න සිලෙක්ට් වෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ඔයාලා කාටවත් ඇත්තටම බැරි නැහැ. අපි අර දැන් ගොඩක් වෙලාවට ඉතින් ඇත්තටම අපි ඩිස්ට්‍රැක්ට් වෙනවා වැඩිනේ. ඇත්තටම දැන් සෝෂල් මීඩියා නම් කියන්නේ ඇත්තටම සෝෂල් මීඩියා නැතුව බැහැනේ. ඉතින් එහෙම තියනවා. ඉතින් සෝෂල් මීඩියා ගොඩක් යූස් වෙන කාලයක් මේක. ටෙක්නොලොජි එකක් දියුණුයි. ඉතින් එතකොට හැමෝටම ෆෝන්ස් තියෙනවා. ඉතින් අපි ගොඩක් ඩිස්ට්‍රැක්ට් වෙනවා නේද? ඔයාලටත් එක්ස්පීරියන්ස් ඇති. FB ගියාට පස්සේ ස්ක්‍රෝල් කරගෙන යනකොට ඉතින් අර ෂෝට් වීඩියෝස් හොම් බල යනකොට ඉතින් පැය ගණන් ගෙවිලා. ඇත්තටම මටත් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට එහෙමයි. එතකොට A level කරනකොට ඇත්තටම ඒ විදිහට කාලනාස්ති කරන්න බෑ. ඇත්තම කතාව. ඉතින් මේ ඒ හින්දා අර ඒ විදිහට අර ඔයාලා ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් තියෙනවා නම් ඒවා පොඩක් පැත්තකින් තියලා මේ අවුරුදු 2කමාරයි තියෙන්නේ ඇත්තටම. ඒතකොට ඒ අවුරුදු 2කමාරේ හොඳ කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. කියන්නේ හොඳ ක්ලාසස් ටිකක් අර දුව යන්න එපා. ඒ කියන්නේ මේ ක්ලාස් එකට යනවා මේ ක්ලාස් එකට යනවා හැම කරන්න එපා. මේ අර එහෙම ක්ලාසස් වලට ගියාට කමක් නැහැ. අර උමනාවෙන් හොඳට වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ මට මේ පාඩම මේ ක්ලාස් එකට ගිහලා කවර් කරගන්න ඕනේ. අර එහෙමනම් කමක් නැහැ. එතකොට මම මේ පාඩම මේ ක්ලාස් එකට ගිහලා කවර් කරගන්නවා. මම මේ පාඩම මේ ක්ලාස් එකෙන් කවර් කරගන්නවා. එහෙම අර හොඳ පාඩමක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ක්ලාසස් වලට ගිහලා එහෙම කවර් කරගෙන අර ඊට පස්සේ ඉතින් ඔයාලා ගැතෙන තියෙන පේපර්ස් කරන්න. ඊට පස්සේ ඉතින් පේපර් ක්ලාසස් තියෙනවා. පේපර් ක්ලාසස් වලට යන්න ඕනේ. අර එහෙම ගියාට කමක් නැහැ. නැත්තම් මුලින් ඉඳන්ම එක ක්ලාස් එකක් තෝරගෙන ඒ ක්ලාස් එකේ දෙන වැඩ ටික හොඳට කන්ටිනියුවස්ලි කරගෙන යන්න. මම නම් ඇත්තටම මට ටිකක් අමාරුයි අර ක්ලාස් එකෙන් ක්ලාස් එක මාරු වෙන එක. සමහර අය ඇති එහෙම දැන් ක්ලාස් එකෙන් ක්ලාස් එක මාරු වෙලා අර එක පාඩමක් එක ක්ලාස් එකකින් කවර් කරගෙන තව පාඩමක් තව ක්ලාස් එකකින් කවර් කරගෙන එහෙම අය ඇති. ඒ වුණාට අර සමහර අය ඇති අර එක ක්ලාස් එකක හොඳ කන්ටිනියුවස් ෆ්ලෝ එකක් තියාගෙන අර හොඳට ඒ ක්ලාස් එකේ දෙන වැඩ ටික කරලා ඊට පස්සේ ඒකේ දෙන පේපර්ස් ටික හොඳට කරලා එහෙම කරගෙන යන්න පුළුවන් අය ඇති. ඉතින් එතකොට Tamanට ගැලපෙන්නේ මොකද්ද කියලා අනිවාර්යෙන් හොයාගන්න. දැන් O level ඉවර වෙච්ච ගමන් අපි ක්ලාස් වලට යන්න පටන් ගන්නවානේ. එතකොට ඇත්තටම වෙන්නේ අතරමං වෙන එක. කියන්නේ දැන් යාළුවා යන්නම් වාලේ අපිත් යන්න යනවා. එතකොට යාළුවට ගැලපෙන ක්ලාස් එක ඇත්තටම වාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මටත් එහෙම වෙච්ච වෙලාවල් ගොඩක් තිබ්බා. දැන් යාළුවෝ යන්නම් වාලේ අපි ක්ලාසස් වලට යනවානේ. හැබැයි අර යාළුවන්ට හොඳයි කියලා හිතන ක්ලාස් එක මට හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට මුලදී අර O level ඉවර වෙච්ච ගමන් A level පටන් ගන්න කිට්ටු වෙලා නම් අර ක්ලාසස් ගොඩකට ගිහිල්ලා හොඳ ක්ලාස් එක මොකද්ද කියලා බලලා එහෙම තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒතර දැන් අර චුටක් අර දැන් ගණන් අර දැන් ඒතකොට සල්ලි වැඩි නැති කෙනෙක්ට මධ්‍යම පාන්තික වගේ කට්ටියට එහෙම අර හැම ක්ලාස් එකකටම ගිහිල්ලා බලන්න ඇත්තටම අමාරුයිනේ මේ කාලෙත් එක්ක. එතකොට ඉතින් අර මුලදිම අර ඒ කියන්නේ ඔයාලා ඉන්න ඒරියා එකේ ඔයාලගේ කලින් A level කරපු අක්කලා අයියලා ඉන්නවනම් හොඳ රිසර්ච් දාපු අය ඉන්නවනම් අහලා බලලා ඒ කියන්නේ එයාලගෙන් උපදෙස් අරගෙන එයාලා ගියපු ක්ලාස් එකකටම යන්න ඕනේ නැහැ. අර එහෙම අර උපදෙස් අරගෙන මේ ඔයාට හිතනවා නම් ඔයාට මේ ක්ලාස් එක ගැලපෙයි කියලා ඔයා ගිහිල්ලා බලන්න. ඒ විදිහට තමයි ක්ලාසස් තෝරගන්න ඕනේ. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක් තෝරගද්දී කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට ඇත්තටම තව ප්‍රශ්න තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම පුළුවන් වෙලාවට ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට තේරෙන විදියට ඔයාලට ඒ ගැන කියලා දීලා. ඉතින් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම පරිස්සමින් ඉන්න. බයි.